මට මේ චෝදනාවට සම්මාව දෙන්න තේරෙන්නේ නැහැ ස්වාමීනි. කරුණාකරලා මාව මේ විවාහ බන්ධනේ නිදහස් කරලා දෙන්න ස්වාමීනි. මට තවදුරටත් එයත් එක්ක එක ගෙදරක ජීවත් වෙන්න බෑ ස්වාමීනි. ද්වේෂ සහගත ලෙස අතහැර යාම සහ අනාචාරය ඇසුණු අයයි පරිභව කිරීම. ස්වාමීනි අනාචාරයේ හැසිරීම දික්කසාදයේ සඳහා හේතු සාධකයක් වුණත් අනාචාරයේ හැසිරුණ අයයි පරිභව කිරීම දික්කසාදයේ සඳහා හේතු සපයන්නේ නැහැ ස්වාමීනි. ස්වාමීනි මම හිතින් ඔහුගෙන් අයින් වෙලා ඉවරයි ස්වාමීනි. මට තියෙන නීතිමය බැඳීමෙන් නිදහස් වෙන්න විතරයි. මගේ ඉල්ලීම සාක්ෂාත් කරගන්න මගේ නීතිඥවරයා දැක්වූ සියලුම කරුණු ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා ස්වාමීනි. මේ මොහොතේ මම ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා ස්වාමීනි. සැකේ කියන්නේ මාත්‍රයට වත්සලා. රිදුමක් වාගේ කිසිදා සුව නොවේනා ඔහුගේ ජීවිතය හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම සුබ පතනවා. සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා වාගේ දිනපොතේ වලියලා තිබුණා. මංගල රාත්‍රියේ කිරණ. මම කියන්නේ අපි දෙන්නගේ සෝන්කොත් මතදී පමණයි කියලා. මං කවදාවත් වාගේ මේ බලාපොරොත්තුව කඩ කරන්නේ නැහැ වත්සලා. හැමදේම ලැබුණු ඔබ මට නොලැබුණේ කොහොමද? හැමදාම මෙහෙම විඳවන්නට සිදු වෙනවාද? මහරාත්‍රියේ වැටෙන කඳුළු ඔබ දන්නවද? එත කියලා අලුත් දිනයක් අපි දෙන්නට නැතිද? ඇත මාළඟ මරණතෙක් තියපු ආරක්ෂා කරගන්නම් පතිදම් ඔබ රැකපු පොරොන්දුවක් ඇත මාළඟ මරණතෙක් තියපු ආරක්ෂා කරගන්නම් පතිදම් ඔබ රැකපු හැමදාමත් සුරකින්න විශ්වාසය තබපු අරන් යන්න මං වෙනුවෙන් හැම දෙයක්ම තිබුණු හැමදේම ලැබුණු ඔබ මට නොලැබුණේ කොහොමද? හැමදාම මෙහෙම විඳවන්නට සිදු වෙනවාද? මහරාත්‍රියේ වැටෙන කඳුළු ඔබ දන්නවද? එත කියලා අලුත් දිනයක් අපි දෙන්නට නැතිද?
කුටියේ සිතුවිලි ටික පොඩි කර කර අඬපු රත්තරනේ වදන් කියමි මගේ දුක ඔබ නිවපු අඳුරු කුටියේ සිතුවිලි ටික පොඩි කර කර අඬපු රත්තරනේ වදන් කියමි මගේ දුක ඔබ නිවපු අවදාවත් වෙනස් නොවි තවමත් මග බලපු හොඳටම ඇති ඔය ඇස් දෙක මං වෙනුවෙන් අඬපු හැමදේම ලැබුණු ඔබ මට නොලැබුණේ කොහොමද හැමදාම මෙහෙම විඳවන්නට සිදු වෙනවාද මහරාත්‍රියේ වැටෙන කඳුළු ඔබ දන්නවද එත කියලා අලුත් දිනයක් අපි දෙන්නට නැතිද